බුදු සරණයි හැමෝටම. පාන්දර 4:00 වෙලාව. ඔන්න ඉතින් මම අද නැගිට්ටා ඉතින් උයන්න. අද ඉතින් මට නම් නිවාඩු හස්බන්ඩ් වැඩ. උයන්න ඕනේ නේ මං ඒ වුණාට. ඉතින් මම නැගිට්ටා උයන්න. අද අපිට නිවාඩු මේ පල්ලිය මංගල්‍යේ. ඉතින් අපේ මිස්ලත් කතෝලිකනේ. ඒක නිසා ඉතින් අපිට නිවාඩු දුන්නා. අපිට නිවාඩු අද හස්බන්ඩ් වැඩ. මම ඉතින් නැගිට්ටා උදේම උයන්න. ඊරේ මම ටික කපලා කරලා තියාගත්තා. උයන්න ඕන ටික ඔක්කොම කපලා කරලා තියාගත්තා. ඔයගොල්ලන්ට මගේ වොයිස් එක ඇහිද දන්නෙත් නෑ. මේ හැමතැනම ස්පීකර් දාලා තියෙන්නේ. ඇහිද දන්නෙත් නෑ. මම මේ වීඩියෝ එකට වොයිස් දෙන්නේ ආයෙත් කුස්සියේ ඉඳගෙන. ඉස්සරහට යන්න බෑ. ගොඩක් සද්ද වැඩි. කුස්සියේ ඉඳගෙන තමයි මේකට වොයිස් දෙන්නේ වීඩියෝ එකට. මම බලන් ඉන්නට ඔයගොල්ලන්ට ගොඩාක් thank you. subscribe කරලා නැත්නම් ආදරෙන් ඉල්ලනවා subscribe කරන්න කියලා. ඔන්න ඉතින් ටක් ගාලා මම මුලින්ම කරේ ඉතින් හාල් එක රයිස් කුකර් එකට ගහගත්තා. ටක් ගාලා ඒක ගහගත්තා. නැත්නම් මේ රයිස් කුකර් එක සාමාන්‍යයෙන් ඉදෙන්න පරක්කු වෙනවා නේද ලිපට වැඩිය. ගෑස් ලිපේ තිබ්බම ටක් ගාලා මේ උයා ගන්න පුළුවන්. මේ රයිස් කුකර් එකේ ටිකක් පරක්කු ඊට වැඩිය. මම මුලින්ම කරේ ඉතින් මේ රයිස් කුකර් එකට මේ හාල් එක තියාගත්තු එක. මුලින් මේක තියාගත්තා මම. නැත්නම් පරක්කු වෙනවනේ. ෆ්‍රිජ් එකේ තිබ්බ ඊරේ මේ කපලා හදාගත්තු මේ ඔඩ්රිය ගත්තා එළියටම. මම ඊරේ කපාගත්තා මේ බටු කපාගත්තා. බෝංචි අලයි හදාගත්තා කපාගත්තා. ආයි කරෝල එක තෙල් දාගන්න මේ ලුණු මිරිස් කොච්චි ඒ ටික වෙනම විදිහට හදාගත්තා. ඒක ලේසියිත් නේ උදේට උයන්න ගියාම. මම දන්නේ නැහැ ඉතින් මම හදන්නේ නැහැ ඉතින්. ඊයේ මම හරියට හදාගත්තා ඉතින්. මම ඊයේ මේ අම්මට පොල් ගිහින් දුන්නා. අම්මා පොල් ගාලා දුන්නා. ඒ ටික එහෙනම් ඉතින් අපි උයමු. මුලින්ම අපි බෝංචි එක හදාගෙන ඉමු. බෝංචි එක කිරට හදාන්න ඉන්න මම ටිකක් හින්දලා හදන්න හොද්ද තියන්න බෑනේ බත් පාර්සල් වලට. ඒ නිසා හින්දලා උයන්න යන්නේ. අපි ටිකක් දාගත්ත පුපුරන්න. තෙලට ඉතින් බෝංචි අල තියෙනවා මිරිස් ලුණු සුදු ලුණු රම්පේ කරපිංචා. ඊමට අම්මා රම්පේ කරපිංචා දුන්නා. රම්පේ කරපිංචා ඔය තුන පාටික. ඔය ටික ඉතින් දාගමු. දාගන්න ඒව නම් පෙන්නන්න දෙයක් නැහැ නේ. මම තනියනේ ෆෝන් එක ළඟ ඉන්නේ ඉතින්. ඔන්නම දාගමු. ඉතින් එකයි මිරිස් කුඩු චුට්ටයි තුන පහ කුඩු චුට්ටයි ලුණු විතරයි මම දාගත්තේ. තුන පහයි මිරිස් කුඩු නෑ චුට්ටයි දාගත්තේ. වෙනදා නම් මම එහෙම දාන්නේ නැහැ කිරට වගේ හදනකොට. පහ විතරයි දාන්නේ. ඉතින් මම ටිකක් දාගත්තා ඒක. තෙල තැම්බෙන්නක වහලා තියෙනවා අපි. බෝංචි එකට කිරි දාගන්න මේ පොල් ටික බ්ලෙන්ඩර් කරගන්න ඕනේ. ඒ ටික බ්ලෙන්ඩර් කරගන්න. පොල් එකට මේ උණු වතුර චුට්ටක් දාලා තියන්න ඕනේ. ෆ්‍රිජ් එකේනේ තිබුණේ. ගොඩක් සීතල වෙලා නැහැ. ඉතින් ඒ උණට උණු වතුර ටිකක් දාලා තිබ්බම හොඳට කිරි ගන්න පුළුවන් බ්ලෙන්ඩර් එකේ. කරෝල කෑල්ලක් දාගෙන උණු වතුර ටිකක් දාගන්න ඕනේ. දැන් තෙල් දාගන්න මම ඒව හදාගත්තේ නැහැ. මට ඒත් එක සැටිස් නැහැ. ඉතින් කරෝල කෑල්ල එක නා. අර කෙලවල්ලගේ නැට්ට හරියන් වගේ තිබුණේ. ඉතින් මම උණු වතුර ටික දාගත්තා. මේ උණට මට ඒක හරියන්නේ නැහැ. ඊට පස්සේ මම ගත්තා මේ ලේන කරෝල.
මම ඒක තමයි මේ තෙල් දාගත්තේ. ලේන පරව තියෙන ලේන පරව. ඕක මේ කපලා උණු වතුර දාලා සෝදලා තමයි ගත්තේ. මම අරක එහෙම වහලා තිබ්බ එක ටික සුද්ධ කරන්න වෙලා යනවා. කෙලවල්ලගේ නෙට්ට හරියන් තිබුණේ. ඒ නිසා මම ලේන පරව හදාගත්තා. මේ උණු වතුර දාලා සෝදාන තියාගත්තා මේ තෙල් දාන්න. මුංචි එකටත් කිරි ටික දාගත්තා. ඒකත් හරි. මේ තියෙන ළමයි ලේන පරව. උණු වතුර දාලා මම සෝදාගත්තා. සෝදලා දැන් මේ ටික තෙල් දා ගන්න ඕන ටක් ගාලා. අර ටික කපලා තියෙන හින්දා ඉතින් ලේසි. මේ වෙනදා වගේ ඉතින් මේ කරෝල් ටික බෙදගත්තා මම මුලින්ම. කරෝල් ටික වෙනම බෙදගලා තමයි ඉව්වේ. මෙතන ගයිස් තියෙනවා කොච්චි තියෙනවා අර අපෙන් මේ දුන්න මේ මාළු මිරිස් තියෙනවා තක්කාලි රම්පේ කරපිංචා සුදු ලුණු ඔය ඔක්කොම ටික දාගත්තා. දාලා ඔක ටිකක් මේ තෙලේ ටෙම්පරේචර් කරලා වරෝල් ටික දාලා අවලං කරගන්න. ජර්මෙන් දාන විදිහම තමයි ඉතින්. හදා ගන්න චුට්ට පරක්කුත් වුණා මට. මේ වගේ ඉතින් කෑලි මිරිසුයි ලුණුයි ඒ චුට්ට තමයි දාගත්තේ. ලුණු එකට දාගත්තේ මම චුට්ටක් දාගත්තා ලුණු. මේ ලේන පරවකට ටික ලුණු මදි ඒකට. ලුණු ටිකක් දාගත්තා මම ඒකට. කරෝල් එකත් හදලා ඉවරයි ගයිස්. දැන් ගයින් කරගමු. ඔයගලන්ට මං කියන දේ ඇහෙනවද දන්නේ නැහැ. වොයිස් එක ඉතින් මම වොයිස් කරනවා ඉතින් ඇහෙනවද දන්නේ නැහැ ඉතින්. කරෝල් එකත් හදලා ඉවරයි. බත් එකත් ඉදලා තියෙන්නේ. කූරු ගාව. එනදී මං උයලා ඉවරයි. ඔන්න බෝන්චියලා එකට දාලා උයලා තියනවා කිරි දාලා. බටු තියෙන මං බටු එකට මේ ලුණුයි කහ චුට්ටකුයි විතරයි දැම්මේ. තෙලට දාලා තියෙන එක. සැරට කරෝල තෙල් දාලා තිබ්බා. කරෝල එක තෙල් දාගත්තා. ඔය ටික තමයි ඉතින් අද සඳුදා. දවසද ඕම බත් තියෙනවා. දැන් පාර්සල් බඳිනවා. මුලින්ම දවල්ට බත් එක බැඳගමු.
ඔන්න ඉතින් දවල් පත් එක බැඳගෙන ඉවරයි. උදේ පත් එක මම ඉතින් වීඩියෝ කරේ නෑ. ඉතින් උදේ පත් එකත් බැඳගමු. දවල් එක තමයි ඉතින් ඔය. ඔන්න ඔය විදිහට තමයි ඉතින් අද සඳුදා දවසේ ඉතින් මං ඉව්වේ කරවල තෙල් දාලා බටුයි බොන්චි යලයි එකට දාලා උයලා කිරට. ඔය විදිහට තමයි ඉතින් අද මං හදාගත්තේ. ඔයාලට thank you මාව බලන් හිටියට අහන් හිටියට. බුදු සරණයි ඔයගොල්ලෝ හැමෝටම.